මේ නරඹන අතරතුර එක දෙයක් මතක් කරනවා අපේ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ලක්ෂ 10කට වැඩි පිරිසක් මේ වෙද්දි වැඩ පෙරදිග කලාපයේ සේවයේ නියත වෙනවා. මේ හටගෙන තිබෙන යුදමේ තත්ත්වයත් එක්ක විවිධ දේවල් වලට උන්ට මුහුණ දෙන්න පුළුවන්. ඔබට යම්කිසි කරදරයක් මොනියම් හෝ දෙයක් වුණොත් ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේ වෙද්දි දුරකථන අංක දෙකක් හඳුන්වා දීලා තිබෙනවා. ඉතින් WhatsApp නම්බර් එකක් තියෙනවා අපිට මතක් කරගන්න 071 980 28 22 071 980යි 28යි 22 නම්බර්ස් එක WhatsApp නම්බර් එකක් ඔබ දාගන්න මොනියම් හෝ කරදරයක් වුණොත් ඔබ මේ දුරකථන අංකයට ගන්න. මේක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ WhatsApp දුරකථන අංකයක්. ඉතින් ඒක ඔබට පහසු වේවි. ඔවුන් සමග ගනුදෙනු කරමින් මේ දේවල් කරන්න. ඒ වගේම තවත් කෙටි දුරකථන අංකයක් තියෙනවා 1989ට අමතුවත් ඔබට පුළුවන් මේ දේවල් කරගන්න. ඒ වගේම මේ ගැන කතා කරද්දී ඔබ දන්නවා ඊයේ දවසේ පෙබරවාරි මාසයේ 28 වෙනිදා ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් නගරවලට ප්‍රහාරයක් එල්ල කරා. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය කළේ කුමක්ද? ඉරානය කළේ විශේෂයෙන් කුවේටය, ජෝර්දානය, ඒ වගේම තමයි දුබයි, අබුඩාබි, බහරේන් මේ කියන ස්ථාන මේ කියන රටවල් වල ඇමරිකානු හමුදාව නැත්නම් ඇමරිකානු කාර්යාල තියෙන ස්ථාන කේන්ද්‍රගත කරමින් ඔවුන් ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රහාර එල්ල කළා. ඉතින් මේ ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නැති වෙන්න පුළුවන්. මොකද කුවේටයේ විශේෂයෙන් කුවේට් එක, ජෝර්දානය, ලෙබනන්, බහරේන්, මේ දුබයි මේ රටවල වල වැඩ කරන්නේ, සේවය කරන්නේ අපේ ජනතාව නිසා බොහෝ දෙනෙක් කනගාටුවෙන් ඉන්නවා. ඉතින් සමහර වෙලාවට උන් දන්නේ නැහැ මේ රටවල් වලින් කොයි රටද මේවට මේ අටැක් කරන්නේ. මේ කුවේට් වලට ගැහුවේ කවුද? කුවේට් එයාපෝට් එකට ගැහුවේ කවුද? එතකොට බහරේන් වලට ගැහුවේ කවුද? දුබයි වලට ගැහුවේ කවුද කියලා උගත් දෙනෙක් දන්නේ නැතුව විවේචනය කරනවා. ඉතින් ඒක නිසා ඔබ තේරුම් ගන්න මෙතන සිදුවීම මෙයයි. විශේෂයෙන්ම ඔබ දන්නවා ඉරානය කියද්දී න්‍යෂ්ටික අවි සාධනයේ සිටින යුගයක් තමයි මේ තියෙන්නේ. මොකද ඒක හොඳ දෙයක් නෙමෙයි ලෝකයේ තිබෙන. ලෝකෙකට විනාශකාරී දෙයක් ගෙන දෙන දෙයක් තමයි. ඉතින් ඊට ප්‍රතිචාර දක්වමින් ඊට ප්‍රතිචාරයක් විදිහට තමයි ඊශ්‍රායලය විසින් පෙබරවාරි මාසයේ 28 වෙනිදා ඉරානයේ ටෙහෙරාන් නගරවලට ප්‍රහාරයක් දියත් කළේ. මේ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් තමයි විශේෂයෙන් ඉරානය කුවේට් වලට, ඒ වගේම ජෝර්දාන්, බහරේන්, දුබයි කියන ඇමරිකානු හමුදාව රැඳී සිටින සහ ඇමරිකානු කාර්යාල තියෙන තැන් ඉලක්ක කරලා මේ රටවල් වලට ප්‍රහාර එල්ල කරේ. ඉතින් මේ ප්‍රහාර වලින් මේ වෙනකොට ඉරානයේ 40 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගිහින් බව මාධ්‍ය වාර්තා කරන අතර 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඒ වගේම අද මාර්තු මාසයේ 1 වෙනිදා ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කර ප්‍රහාරයෙන් එකම ස්ථානයක 100කට වැඩි අධික පිරිසක් මිය ගිහින් බව සමහර මාධ්‍ය වාර්තා කරනවා. නමුත් ඊශ්‍රායලය 25ක් බව ඔවුන් සටහන් කරනවා. මෙයයි අදට තත්ත්වය. රැඳී සිටින්න අපි දිගින් දිගටම මේ තොරතුරු ඔබ සමග යාවත්කාලීන කරමු. Show video breaking news.